සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකයේ විත් තමයි YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ළඟ මෙන්න නත්තලට හදන්න හරිම ලේසි ගොඩාක් රසවත් අතුරුපසක් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ. විනාඩි 5ක් වගේ පුංචි වෙලාවකින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ රස පුඩින් එක ඔයාටත් හදාගන්න පුළුවන්. මේක හදාගන්න අවන්න ඕනේ නෑ, ෆ්‍රිජ් ඕනෙත් නෑ, ජෙලටින් ඕනේ නෑ, වගේම බිත්තර ඕනෙත් නෑ. නතරට විතරක් නෙවෙයි ඕනම අවස්ථාවකට ගැලපෙන හරිම රස පුඩින් එකක්. මේ පුඩින් එක හදාගත්තත් ආයේ වියදම් කරලා කඩේ තියෙන අයිස්ක්‍රීම් යෝගට් ගේන්න ඕනෙත් නෑ. ගෙදර අය ඉල්ල කන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ රසවත් අතුරුපස කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම උකු පොල් කිරි මිලිලීටර් 500ක් අරන් තියෙන වතුර ටිකක් අඩුවෙන් දාලා පළවෙනි පාරේ මිරිකලා හොඳට උකු පොල් කිරි ගන්න. මම දැන් මේ පොල් කිරි ටික වෙනම බෝල් එකකට දාලා දැන් මේකට සීනි මේස හැඳි 3ක් දා ගන්නවා. ඊට පස්සේ මේකට මම කෝන්ෆ්ලවර් වලින් මේස හැඳි 3කුත් දා ගන්නවා. එහෙම දාලා දැන් හොඳට කලවම් කරලා සීනි ටිකයි කෝන්ෆ්ලවර් ටිකයි පොල් කිරි එකත් එක්ක දිය කර ගන්න ඕනේ. දැන් ඊළඟට මම මේකට දාගන්නවා වැන්ලා තේ හැඳි එකක්. වැන්ලා දාගන්න එක අනිවාර්ය නෑ. මට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඊළඟට ලුණු තේ හැඳි කාලෙකුත් දාගන්නවා. මෙහෙම හොඳට දිය කරගත්තට පස්සේ ඔයාලට මේකේ රස එහෙම බලලා පැන රස මදි වගේ නම් තව සීනි දාගන්න පුළුවන්. හැබැයි මේ දාගත්ත සීනි ප්‍රමාණය මේකට හොඳටම ප්‍රමාණවත්. දැන් මේක මම ටිකක් පැත්තකින් තියලා ඊළඟට භාජනයක් ලිපේ තියාගෙන සීනි කැරමල් එකක් හදාගන්න හදන්නේ. මේ සීනි කැරමල් එක හදාගන්නේ නැතු වුණත් ඔයාලට මේ පුඩින් එක හදන්න පුළුවන්. හැබැයි මේ කැරමල් එකක් දාලා හදාගන්නදී මේ පුඩින් එක ලස්සන පාටට එනවා. මේ භාජනයේට සීනි මේස හැඳි 3ක් දාලා සීනි ටික පැණි පාට වෙනකන් කැරමල් කරගන්න ඕනේ. මේ විදිහට වටේට ටිකක් කරකවලා සීනි ටික කැරමල් කරගන්න. ලිපේ ගෙන්දර ටිකක් අඩුවෙන් තියාගෙන සීනි ටික පැණි පාට වෙනකන් කැරමල් කරගන්න ඕනේ. සීනි ටික ගොඩාක් තද පාට වෙනකන් තියාගන්න එපා. එහෙම වුණොත් කැරමල් එක තිත්ත රසක් එනවා. මේ විදිහට පැණි පාටට වෙනකන් කැරමල් කරගත්තට පස්සේ තද උණු වතුර කෝප්ප කාලක් එකතු කරලා කැරමල් එක දිය කරගන්න. කැරමල් එක දිය වුණාට පස්සේ දැන් අපි හදාගත්ත පොල් කිරි එක දාගමු. පොල් කිරි එක දාගන්නකොට කෝන්ෆ්ලවර් ටික අඩියට බැහැලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට ටිකක් කලවම් කරලා එකතු කරගන්න. දැන් මේක නොනවත්තා දිගටම හැඳි ගන්න ඕනේ. මේක ඉක්මනට ඝන වෙනවා. ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන දිගටම හැඳි ගන්න. සාමාන්‍ය විනාඩි 5ක් වගේ යද්දි මේක හොඳට උක්කු වෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතර ඔයාට කරන්න පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එක click කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න දැන් ඔයාට පේනවා ඇති මේක දැන් හොඳට උක්කු වෙලා තියෙන්නේ. මේ ඝනකමට වගේ යනකම් තමයි හැඳි ගන්න ඕනේ. විනාඩි 5ක් වගේ යද්දි මේ ඝනකමට එනවා. දැන් මේ වෙලාවේ මම රටේ ඉඳි ටිකක් පොඩි කෑලි වලට කඩලා එකතු කරගන්නවා. රටේ ඉඳි ටිකක් එහෙම නැත්නම් වීලි මිටි ටිකක් උනත් දාන්න පුළුවන්. එතකොට හරිය රසයි. තේනවා නම් එකතු කරගන්න. මේ මිශ්‍රණය මේ විදිහට හොඳට කලවම් කරලා මේ වගේ ඝනකමට ආවහම ඇති. ඔයාලට පේනවා ඇති හැන්ද උස්සද්දි මිශ්‍රණය කැඩි කැඩි වැටෙනවා. ඉතින් ඒ ගානට තමයි අපි මේක හදාගන්න ඕනේ. ඔන්න දැන් පුළුවන් අපිට මේක ලිපෙන් අයින් කරගන්න. එහෙම අයින් කරලා මම දැන් මේ වීදුරු කප් වලට තමයි දාගන්න හදන්නේ. ඉතින් රස්නේ පිටින්ම මේ විදිහට කප් වලට දාගන්න ඕනේ. ඔයාලට කැමති හැඩේ මේ වගේ කප් වලට හරි එහෙම නැත්නම් කේක් ට්‍රේ එකට දාලා වුණත් මේ පුඩින් එක ලෑස්ති කරගන්න පුළුවන්. ඔක්කොම මිශ්‍රණය මම කප් වලට මේ විදිහට දාගත්තා. එහෙම දාගත්තට පස්සේ ටිකක් තුනී කරලා මේක දැන් හොඳටම නිවෙන්න තියන්න ඕනේ. එහෙම නිවුණට පස්සේ අපිට පුළුවන් කන්න. ඉතින් මම මේකට තව බෙදගත්ත රටකජු ටිකක් මුද්දරස් බලන් ටිකක් මෙහෙම උඩින් දාගන්නවා. මේව දාන එක අවශ්‍ය නැහැ. මේක තව රස වැඩි කරගන්න ඔයාලට තේරෙනවා නම් විතරක් දාන්න. දැන් මේ පුඩින් කප් ටික හොඳටම නිවුණට පස්සේ අපිට දැන් පුළුවන් රස බලන්න. ගෙදර පැණි තිබ්බ නිසා පැණි ටිකකුත් මම මේ විදිහට උඩින් දාගත්තා. පැණි දාන්න ඕන නැහැ. මේ පුඩින් එක හොඳට පැණි රස තියෙනවා. කැමති නම් විතරක් දාන්න පුළුවන්. හැබැයි සීනි අගුණ කෙනෙක් නම් මේ පුඩින් එක හදනකොට සීනි අඩුවෙන් දාලා හදාගන්න. ඇත්තටම මේක ගොඩාක් රස පුඩින් එකක්. කන්න ආසෙ හිතෙනවා. හරිම ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් ගොඩාක් රස අතුරුපසක්.
මේකේ රසට නම් අයිස්ක්‍රීම් යෝගට් පරාදයි. තම කිව්වොත් මං කපු රසම පුඩින් එකක්. ඉතින් ඔයත් මේ ළඟ වෙන්නේ නත්තලට මේ පුඩින් එක හදලා බලන්න. ගෙදර අයත් ගොඩාක් ආසාවෙන් කයි. බත් කාලා වුණත් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක්. එහෙනම් ඔයත් මේ රස පුඩින් එක හදලා රස කොහොමද කියලා මට කියන්නකෝ. වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එක click කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.